ආයුබෝවන් දුවේ පුතේ ICT Beyond YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. හරි පුතේ අද මේ වීඩියෝ එකෙන් පුතාලට කියලා දෙන්න යන්නේ මයික්‍රෝබිට් එකේ තියෙන LED matrix එකේ එකේ ඉඳන් 10ට numbers count වෙන විදියට අපි කෝඩ් කරගන්නේ කොහොමද කියලා මේ simple practical එක කරන්න තමයි අද යන්නේ. ඉතින් ඒකට පුතාලට පුරුදු විදියට අපි මේ codemicrobit.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්‍රියේට් කරගන්නවා ප්‍රොජෙක්ට් එකක්. මම මේ ප්‍රොජෙක්ට් එකට නම දුන්නා count කියලා. හරි මේ විදියට ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් වුණා. ඊළඟට දෙනවා අපිට on start block එකක් සහ forever block එකක්. මම forever block එක delete කරගන්නවා. on start එකට අපි දෙමු ප්‍රොජෙක්ට් එක රන් කරන අවස්ථාවේදීම නම්බර් එකක් මුලින්ම show වෙන්න කියලා. show number කියන block එක මේ විදිහට මේක ඇතුළට දාගන්නවා. show number කියන එකට number 3 දීලා මම මේක රන් කරලා බලනවා. මේ විදිහට පුතාලට බලා ගන්න පුළුවන් review එකේ number 3 පෙන්නනවා. හරි ඊළඟට මම මේ number එක variable එකක් හදලා මේ variable එකේ store කරගන්නවා number එක. හරි variable එකක් හදාගන්නේ මෙතන category තියෙනවා. category වල variable කියලා category එකක් තියෙනවා. මේ category එකට ගිහිල්ලා මේක variable කියලා තියෙනවා. මෙතනට ගිහිල්ලා variable එකක් අපිට create කරගන්න පුළුවන්. variable එකෙන් කරන්නේ value එකක් store කරලා තියාගන්න මේ variable එකේ variable name එක අපිට පුළුවන් කැමති නමක් දෙන්න. ස්පේස් නොතිය ස්පේස් තියන්න එපා. ස්පේස් නොතිය මම x කියලා දෙනවා. ඊට පස්සේ මම x කියලා variable එකක් හදාගත්තා. මෙතන තියෙනවා දැන් අපි හදාගත්ත variable ටික. variable එක මෙතන පෙන්නනවා පුතාලට your variables කියන තැන. හරි දැන් ඔන්න හරි දැන් පුතේ මම variable එකක් හදාගත්තා. මම මෙතනට set x to කියලා අපිට x කියන variable name එකට කැමති අගයක් මෙතන දෙන්න පුළුවන්. set x to 5 කියලා මම දෙනවා. ඊට පස්සේ මම මේ x to 5 assign කරගත්තා. x to 5 මෙතන store කරගත්තා. ඊළඟට මම මේ x පෙන්නන්න කියලා මෙතන show number 3 නෙවෙයි මම දැන් දෙන්නේ මේ x කියන value එක කීයද කියලා පෙන්නන්න කියලා මම මෙතන දෙනවා. එතකොට මෙතන ස්පේස් එකට මම 3 නෙවෙයි මම මෙතනට x කියලා යොදා ගන්නවා. අපි දැන් මේක රන් කරලා බලමු. දැන් එයා x කියන value එකේ store කරගත්ත අගය 5 කියන එක මෙයා මෙතන පෙන්නුවා. මෙතන x කියන value එකට දීලා තියෙන set කරලා තියෙන 5 කියන අගය. ඉතින් x කියන එකේ අගය පෙන්වන්න කියලා මෙතන කියලා තියෙනවා. එතකොට මේක store කරගත්ත අගය වෙන 5 කියන එක මෙතන පෙන්නලා තියෙනවා preview එකේ. හරි පුතේ දැන් අපිට මේ එක value එකක් විතරක් නෙමෙයි පෙන්වන්න ඕනේ. අපිට පෙන්වන්න ඕනේ program කරගන්න ඕනේ බිඳුවේ ඉඳන් 10ටම තියෙන numbers ටික count වෙන්න කියලා. ඔටෝම count වෙන්න කියලා තමයි අපිට program එක පෙන්වන්න ඕනේ. ඉතින් ඒකට code කරගන්න විදිය තමයි ඔටෝම count වෙනවා නම් මේකට loop එකක් එන්න ඕනේ. loop එකක් කියන්නේ නොනවත්වා මේ program එකේ තියෙන condition ටික false වෙනකන් මේ loop එක run වෙනවා කියන එක. ඉතින් මම ඒකට බිඳුවේ ඉඳන් 10 වෙනකන් තමයි මට numbers ටික ඕනේ. එහෙනම් ඒකට මම loop කියන category එකට ගිහිල්ලා මෙතන දෙනවා for කියන block එක මේ විදිහට මම අරගන්නවා. for කියන block එක මම on start කියන block එක ඇතුළට දාගත්තා මේ විදිහට. එතකොට දැන් අපි variable එකක් හදාගත්තා x කියන variable එක. මෙතන දැන් පෙන්නලා තියෙන index කියලා variable එකක්. ඉතින් අපි හදාගත්ත variable එක තමයි x. x ට බිඳුවේ ඉඳන් 10ට ඔටෝම count වෙන්න තමයි දෙන්න ඕනේ. ඉතින් ඔන්න x ට මුලින්ම 0 set වෙලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඊළඟ කෝඩ් ටික run කරනවා. ඊළඟ කෝඩ් එක තමයි show number x කියලා. හරි මේ කෝඩ් එක ඊට පස්සේ අපි මේක බලමු. හරි මේ විදිහට program එක run කරාම බලා ගන්න පුළුවන් 10 වෙනකන් නැවතවතාවක් මම මේක රන් කරනවා. බලන්න බිඳුවේ ඉඳන් 10 වෙනකන් count වෙනවා. පුතාලට පේනවා අපිට පුළුවන් මේක
පොඩි ඩිලේ එකකුත් දාන්න මේ විදියට. මේ විදියට ඩිලේ එකක් මම මෙතනට සෙට් කරනවා. එතකොට හැමින් මේක කවුන්ට් වෙයි. හරි මේ විදියට 0.1 දැන් ස්පීඩ් එක අඩු වෙලා තමයි කවුන්ට් වෙන්නේ. මම මෙතන ෆෝස් කරගත්ත ෂෝ නම්බර් කියන බ්ලොක් එක කෝඩ් කරාට පස්සේ පොඩි ඩිලේ එකක් දුන්නා. මෙතන මිලි සෙකන්ඩ් 500ක ඩිලේ එකක් දීලා තමයි මේක කවුන්ට් වෙන්නේ. මේ ඩිලේ එක අපිට වැඩි කරගත්තොත් බලන්න මේ විදියට නම්බර් එක එමින් ඩිස්ප්ලේ වෙනවා. මෙතන පුතේ තියෙන්නේ for loop එක. එතකොට මේක ඔටෝම x කියන අගයට බිඳුව මුලින්ම සයින් වෙනවා. බිඳුව සයින් වුණාට පස්සේ මේ කෝඩ් එකට යනවා. මෙතන තියෙන show number කියලා. එතකොට මුලින්ම මේ x සයින් වෙලා තියෙන බිඳුව කියන අගය මෙතන. ඒ නිසා බිඳුව කියලා පෙන්නනවා. ඊළඟට තප්පරයක් මෙතන 1 seconds delay තියෙනවා. ඊට පස්සේ ඊළඟට ආයෙ ඔටෝ මේක අගේ එකකින් වැඩි වෙලා බිඳුවට එකක් එකතු වෙලා එක්ට එක කියන අගය අසයින් වෙනවා. එක්ට එක කියන අගය අසයින් වෙනවා. ඊට පස්සේ එක්ට තියෙන දැන් අගය වැලියු එක 1. එතකොට මෙතන ෂෝ නම්බර් කියන එකේ 1 කියන එක පෙන්නනවා. ඊළඟට ආයෙත් නැවත ෆෝස් එකක් තියෙනවා. 1 seconds ගියාට පස්සේ නැවත මේක එකකින් කවුන්ට් වෙලා එකට එකක් එකතු වුනහම 2යි. එතකොට එක්ට එක තිබ්බේ කලින් දැන් 2 කියලා වෙනස් වෙනවා. දැන් එතකොට ෂෝ නම්බර් කියන එකේ x කියන එක පෙන්වන්න කියලා කියන එතකොට x2 කියලා පෙන්වනවා. ආයි ඩිලේ එකක් තියෙනවා. ඔටෝම මේ විදියට 10 වෙනකන් මේ ලූප් එක රන් වෙලා මෙතනින් අයින් වෙනවා. එතකොට මේක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රිවිව් එක. මේ විදියට මේ බ්ලොක් වලින් තියෙන කෝඩ් එක පුතාලට පුළුවන් JavaScript කෝඩ් එකකින් පෙන්වන්න. එතකොට මේ විදිහට මේ කෝඩ් එක JavaScript වලින් මෙතන පෙන්නලා තියෙනවා. මේක අපිට Python වලින් බලා ගන්න පුළුවන්. මේක පුතාලට තේරෙන්නේ නැතුණාට කමන්නේ අපිට බ්ලොක් වලින් කරන විදිහ හරි පැහැදිලිව තේරුම් ගත්තා නම්. හරි පුතේ එහෙනම් අපි මේ කෝඩ් එක බලන්න ඕනේ කොහොමද රියල් මයික්‍රෝබිට් එකේ රන් වෙන්නේ කියලා. හරි අපි ඒකත් බලමු. හරි පුතේ අපි මේ විදිහට මයික්‍රෝබිට් එකට මේ කෝඩ් එක ලබා දෙනවා. කෝඩ් එක ඩවුන්ලෝඩ් කරා. ඩවුන්ලෝඩ් කරාට පස්සේ බලන්න පුතාලා හොඳට මයික්‍රෝබිට් එක දිහා මේ බලන්න 0 ඉඳන් 1 2 3 4 5 6 7 8 9 10 කියලා කවුන්ට් වෙනවා. බලන්න පුතේ දැන් අපි on start බ්ලොක් එක තුල මේ කෝඩ් ටික තියෙන නිසා ස්ටාර්ට් කරන අවස්ථාවේදී විතරයි මේ කෝඩ් එක රන් වෙන්නේ. දැන් අපි ඒ නිසා forever loop එක අරගෙන බලමු මොකද වෙන්නේ කියලා. මම forever loop එක ගත්තා basic කියන කැටගරි එකේ. ඔන්න දැන් forever loop එක තමයි තියෙන්නේ. for loop එක ඊළඟට තියෙනවා show number කියලා තියෙනවා. මේ විදිහටම කෝඩ් එක තියෙනවා. අපි දැන් බලමුකෝ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා මොකද වෙන්නේ කියලා. නැවත වතාවක් කෝඩ් එක ඩවුන්ලෝඩ් කරා. මේ විදිහට 0 ඉඳන් 10 වෙනකම්ම කවුන්ට් වෙනවා. බලමු මේක නොනවත්වාම කවුන්ට් වෙයිද කියලා. නැවත පාරක් ඒක 0 1 2 3 කියලා කන්ටිනියු වෙනවා පුතාලට පේනවා. හරි forever loop එකේදී ඕක තමයි වෙන්නේ. අපිට ඕන 1 ඉඳන් 10 වැඩි නම් 5 කියලා වෙනස් කරගෙන මේක බලන්න පුළුවන්.
5න් පස්සේ නැවත බිංදුව 1 2 3 4 5 කියලා ඩිස්ප්ලේ වෙනවා. මේකම පුතාලට ඕනනම් පුළුවන් බටන් එකක් ක්ලික් කරාමත් රන් වෙන්න දෙන්න. හරි පුතේ, එහෙනම් මේක ප්‍රෝග්‍රෑම් කර විදිය පුතාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් කරන්න. මයික්‍රෝබිට් බෝඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රිවිව් එකෙන් අපිට බලා ගන්න පුළුවන් කෝඩ් එක නිවැරදිද කියලා. එහෙනම් මේ පාඩම පුතාලට තේරෙනවා නම් channel එක subscribe කරලා like කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.